Hello friends, welcome back to another gameplay video. So ඉතින් අද ප්ලේ කරන්න යන්නේ හැමෝම යතර ජනප්‍රිය ගේම් එක. ඉතින් මේකේ තියෙන විදිහට නම් මේ වලව්වේ හිටපු කට්ටිය කලින් ආත්ම ගෙන්නලා ශාපයකට ලක් වෙලා මැරිලා නිදානයක් තියෙනවා. ඒ නිදානෙන් තමයි බෙරෙන්න ඕනි. එතන ඉන්න බොක්කක් මෙන්න මේ කබඩියේ අතුල තියෙනවා. උච්චර මොඩයි ඉතනවා නම් අතුර කූඩුවේම කබඩ් එක දාලා යනවා කියන්නේ. ඉතින් යාළුවනේ අපිට මේකේ කාසිය 12කුයි මැණිකකුයි තමයි හොයාගන්න දෙන්නේ. අපි එහෙනම් බලමු ඉස්සලාම කාසි. අර මොකක්ද අර? මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ. නිදන් දෙවැනි මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලාපන්. කාසි 12ක් රනින් අරගෙන පාමුලින්ෙහි තබාපන්. ගල් දොරක් ඇත ඇතුල් වීමට නාගමැණිකක් සොයාපන්. එයින් මත්තෙන් නිදානක් ඇත යකුට බිල්ල පුදාපන්. මම හිතන්නේ මේකේ ඔය තියෙන කතාව තමයි මේකේ වෙන්නේ. අපිට දැන් තියෙනවා කාසි 12ක් හොයන්නයි මැණිකක් හොයන්නයි. අපි බලමු ඉකී කෑල්ලක් හම්බුණා. අපිට දැන් යතුර වැඩක් නැහැ. කාසි නන්නේ. චෙක් කරන්න රාජ්‍යෝ තියෙනවා බලමු චෙක් කරලා. මොනවත් නැහැ. බෙදත් ළමයි ගෙනින්න ගියොත් කවුද? ආච්චි කවුද? ඉකී හරි. සුබයි. කාසියක් හම්බුණා. ඔන්න අපේ පළවෙනි කාසිය. කියන දැන් මේකේ ඇන ටික සරි. ඉතින් යාළුවනේ අපි මේ ඇන ටික ගලව ගන්නකම් ඔන්න ඔය ලයික් බටන් එක ඕබලා සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ඔබාගෙනම යන්න. ඊළඟට දාන්න හොර ගේම් එකකුත් කමෙන්ට් කරන් යන්න. නේ? උඩ තට්ටුවට යනවාද? අපිට දැන් ගෝබායි ගෙන්න වැඩක් නැහැ. මේ හිර වෙනවා. දැක්කලු. කාසියක්. ඉන්න දන්නේ නැහැ. තව කාසියක්. නෑ යා දැකලා නැහැ. මේ වරින්න බැයි. තවක් කාසියක්. අඩෝ. කාසි 4ක් එක දැන. ගඩොල් අතින් ගලවන්නේ. බලන්න හරි කාසියක් වෙනවා කියලා යාළුවනේ. මැණික. අපේ වස්තුව හොරකම් කරන්න හොරෙක් කැවිත්. අඩ සිරියනවා. අඩෝ. ඔය හිටපිය හොරා මං බබ ඉවරයක් කරනවා. මේ ආච්චිත් එක්ක බෑනේ කියන්නේ මොකක්ද අප්පා? කම් පස්සෙන් ඉන්නේ. මොනව කරන්නේ ආච්චි තමයි බැලලා එනවා. ඉල්ල කරවල උත්සාහගත්තා කොහොමද දෙවි ආරක්ෂාවට එනවා කොහොමද එනවා. ඔය ඉන්නේ මං කිව්වනේ. මට වර්ධිනවද?
අයියෝ ආච්චි ඉක්මනට යන්නකෝ. නොහොම ගියොත් නම් යන්න වෙන්නේ නැහැ. ඉතින් මේක බලන්න. දෙකම අරින්න. එක පැත්තක් විතරක් බැරි. ආච්චි දන්නේ. ආයෙ දැක්කා. මේ පැත්තට ආච්චි වැඩි එන්නේ නැහැ. ඉතින් මේ පැත්තට තමයි ගිහින් දැක්කොත් එන්න ඕන. ලෙඩ පොඩ්ඩ වෙලාවේ බලේ දින්නේ. පුටා. අයියෝ යන්න යන්න. ඉක්මනට මේක හයි කරගන්න ඕනේ. ආච්චි එනවද? මෙතන හැංගෙන්න හොඳ තැනක් වගේ. මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි දොළොසක් රනින් මම හිතන්නේ කියන්නේ අපිට අර නිදන් මදුලේ තිබිලා හම්බෙච්ච කතාව. බාපන් ගල් දොරක් ඇත ඇතුල් වීමට නාගමණිකත් සොයාපන් එයින් මත්තේ නිදහනක් නැත යකුට විල්ලක පුදාපන් පොඩි ස්විච් එකක්. මෙතන කාසියයි. මේකෙත් ඉන්නවා. එකෙක් මොකෙද්ද කවුද? අයියෝ. ඉල්ලහැටම වැටෙනවා. ඉක්මනට යම යාළුවනේ ආච්චි අපිව දැකලා නෑ ආරේ දැක්කේ නෑ කියනවා. මට හරිම අමාරුයි. ඉක්මනට බේත් හොයාගන්න ඕනේ. බෙහෙත් නම් හරි. ඉතින් ආච්චි යනකම් පැල්ල හැඩලා ඉන්න තමයි වෙන්නේ. සෙම පොඩ්ඩක් ගණන් ගන්න එපා ඉතින්. මොකද්ද බං ගාටන්නේ? යනවා කොයි මොන මගුලක්ද? මට සී කොහොම ගියොත් නම් ආච්චි හෙට තමයි යන්න වෙන්නේ. වාසි ටික ඔක්කොම උඩ තට්ටුවට තියෙනවා මේක දාගන්න ඕනේ. ආච්චි උඩට ගියා. ටනින්ගක් කියලා එමු බලන්න ආච්චියි.
ඵලය ඔය හිටපිය හොරා මං බබ ඉවරයක් කරනවා මාවිවරයක් කරන්න ඒවනම් සුම්ම ඌට මං හිතන්නේ දුර පේන හොරයි අනේ බං චර දුරයි නම් මොකෙන්ද එල්ලට මැසින් දීපවස්තු ආර්ථික එක නිකෝ මගේ පැත්තෙන් පන්නන්න වැඩිය සිරත් මෙතනත් එයි දන්නේ අරු තව කාසියෝනි 1 2 3 4 5යි 6ක් ඕනි මෝ කොහෙන්ද මෙහෙට බැන්නේ ඕන යාළුවෝ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු මොනවා කරන්නේ කාසි 12ක් හොයාගෙන අපි අවුට් වුණා